අපිට සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේ 8 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් තමයි මම වීඩියෝ පාඩමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි මම අපේක්ෂා කරන්නේ දැන් මේ වෙනකොට 2025 වර්ෂයේ බොහෝ පාසල්වල පළමු වාර විභාගය ආරම්භ වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් 8 ශ්‍රේණියේ දරුවන්ට ඒ විභාගයට අවශ්‍ය වන විෂය කරුණු ඇතුළත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීම තමයි මගේ ප්‍රධාන බලාපොරොත්තුව. හරි, එහෙනම් අපි ඒ කොටසට සම්බන්ධ වෙමු. ඒ යටතේ ඔබට කෙටි ප්‍රශ්න කිහිපයක් මම සාකච්ඡා කරනවා. ඒ යටතේ පළවෙනි ප්‍රශ්නය මූලික අවශ්‍යතාවයක් වන්නේ, එතකොට මේ කියන පිළිතුරු වලින් මූලික අවශ්‍යතාවයක් වන්නේ අපිට ජලය, ආහාර, ජලය, වාතය කියන අවශ්‍යතාව තුන තමයි අපේ මූලික අවශ්‍යතාව වෙන්නේ. එතකොට මේ පිළිතුරේ තියෙන්නේ ජලය. එහෙනම් පිළිතුර ජලය කියලා අපි සම්බන්ධ කරනවා. ඊළඟට ආත්ම අභිමානයට හානි වන හේතුව මේ දීලා තියෙන පිළිතුරු වලින් අපෙන් අහනවා. අගය කිරීම, පිළිගැනීම, ප්‍රශංසා කිරීම වගේ ඒවා ආත්ම අභිමානයට හානි වෙන්නේ නැහැ. එහෙනම් හිංසනයට ලක්වීම කියන එක තමයි ආත්ම අභිමානයට හානි වෙන්නේ. ඊළඟට ආපසු හැරීම යනු මුහුණලා සිටින දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට හැරීමයි. එහිදී මුල් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවට හැරිය යුතු අංශක ප්‍රමාණය අපි දන්නවා වට භාගයක් හැරෙන්න ඕන. එහෙනම් අංශක 180ක ප්‍රමාණයක් මේ සඳහා හැරීම සිද්ධ කරන්න ඕනේ. ඊළඟට ගමන යාමේ ප්‍රභේද ගණන තියෙන්නේ දෙකයි, ශීඝ්‍ර ගමන යාම සහ සෙමින් ගමන යාම කියන එක. එහෙනම් ඒ සඳහා පිළිතුර අපි දෙකක කියන පිළිතුර ලබා දෙනවා. ඊළඟට පන්දුවක් භාවිතා කරමින් කරන වොලිබෝල් ක්‍රීඩාව ඉතා අඩු වියදමකින් කළ හැක. වොලිබෝල් ක්‍රීඩා පිටියේ මධ්‍ය රේඛාවේ සිට ප්‍රහාරක රේඛාවට තියෙන දුර මීටර 3යි. එහෙනම් පිළිතුර අපි දෙවන පිළිතුර අපිට ලබා දෙන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න කිහිපයට. විනිසුරු සංඥාව ලබා දීමෙන් පසු පිරිනැමීම සිදු කරන අවස්ථාවේදී පන්දුව උඩ දමා තප්පර 8ක් තුල පිරිනැමීම කරන්න ඕන කියලා අපි පාඩමේදී ඉගෙන ගත්තා. එහෙනම් ඒ සඳහා අපිට තුන්වෙනි පිළිතුර ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට සංවිධානාත්මක ක්‍රීඩා අතුරින් කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවකින් නෙට්බෝල් එක් පිළකට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවන් ගණන 7යි. එහෙනම් අපිට දෙවන පිළිතුර ඒ සඳහා ලබා දීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඊළඟට නෙට්බෝල් පන්දුව යැවීමේ ප්‍රධාන ක්‍රම කීයද? ප්‍රධාන ක්‍රම තියෙන්නේ දෙකයි. එකක් තනි අතින් යැවීමේ ක්‍රමය, අනිත් එක දෙයතින් පන්දුව යැවීමේ ක්‍රමය. ඔන්නෝක තමයි ප්‍රධාන ක්‍රම දෙක විදිහට අපි භාවිතා කරන්න. ඊළඟට කෙටි දුර ධාවන තරඟ සඳහා දෙනු ලබන විධාන ගණන කොච්චරද කියලා අපෙන් අහනවා. අපි දන්නවා කෙටි දුර ධාවන තරඟ සඳහා අපිට දෙනවා සැරසෙන්, වේන්, වෙඩිහඬ කියන විධාන තුන. එහෙනම් අපිට පළවෙනි පිළිතුර ලබා දෙන්න පුළුවන්. ඊළඟට හිටි අරමුම යොදා ගන්නා තරඟ ඉසව්වක් වන්නේ අපි දන්නවා මීටර 400ට වඩා වැඩි තරඟ සඳහා තමයි හිටි අරමුම යොදාගන්නේ. එහෙනම් මේ ප්‍රශ්නයේ පිළිතුර හැටියට මීටර 800 තරඟය මීටර 400 තරඟයට වඩා දුරින් වැඩි. එහෙනම් 800 තරඟය තමයි මේ සඳහා පිළිතුර විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්න කිහිපයට යමු. ඊළඟ ප්‍රශ්නය ඔබට දෙන්නේ නෙට්බෝල් ක්‍රීඩාවේ තනි අතින් පන්දුව යැවීමේ ක්‍රමයක් වන්නේ. එතකොට ඒ සඳහා අපිට තනි අතින් පන්දුව යැවීමේ ක්‍රමයක් විදිහට උරහිස් යැවුම සහ අතට යටින් යැවුම කියන එක අපිට පිළිතුරු විදිහට ලබා දෙන්න පුළුවන්. ඊළඟට පාසල් ආචාර්ය පෙළපාලියක කණ්ඩායමක සිටිය යුතු ක්‍රීඩකයන් සංඛ්‍යාව කොච්චරද කියලා අහනවා. එතකොට කණ්ඩායමේ නායකයා සමග ක්‍රීඩකයෝ නැත්නම් සමාජිකයෝ 25 දෙනෙක් ඉන්න ඕන කියලා අපි පාඩමේදී ඉගෙන ගත්තා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. කෙටි දුර තරඟ ආරම්භයේ වෙන් අවස්ථාවේදී ඉදිරි පාදයේ දන හිස නැමෙන්න ඕන කොච්චරද කියලා අපෙන් අහනවා. අපි දන්නවා අංශක 90ක ප්‍රමාණයක් මේ සඳහා නැමී තියෙන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා නෙට්බෝල් ක්‍රීඩාවේ යෙදෙන විට පන්දුව ලබාගෙන යැවීමේදී අවධානය යොමු කළ යුතු නීතියකි. ඒ සඳහා අපිට ගන්නවා තප්පර 3කට වඩා අඩුවෙන් පන්දුව තබාගත යුතුයි කියන නීතිය. ඊළඟට 14 වෙනි ප්‍රශ්නේ අපිට දෙනවා සංවිධානාත්මක ක්‍රීඩා යුගලයකි. අපි දන්නවා මේ ප්‍රශ්නවල හැටියට ක්‍රිකට් සහ වොලිබෝල් කියන ක්‍රීඩා දෙක අපිට සංවිධානාත්මක ක්‍රීඩා යුගලයක් විතර ගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි
ටිකක් වෙනස් ආකාරයේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නේ. මෙහිදී මේ දීලා තියෙන හිස්තැන් ටික පුරවන්න කියලා අපිට කියන්නේ. උඩ රූපයක් දීලා තියෙන ඔන්න 10 වෙනි ප්‍රශ්නෙට අදාළව මෙහි ඇති රූප සටහනේ දැක්වෙන දාවන තරඟ ආරම්භම් ක්‍රමය කුමක්ද කියලා අපෙන් අහනවා. අපි දන්නවා මේ තියෙන හිටි ආරම්භම් ක්‍රමය. එහෙනම් ඔන්න අපිට ඒ සඳහා පිළිතුර හිටි ආරම්භම කියලා අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟට එම ආරම්භම් ක්‍රමයේ යොදා ගන්නා දාවන ඉසව් දෙකක් ලියන්න කියලා කියනවා. අපි දන්නවා මීටර ඉස්සලත් අපි කතා කරා මේක මීටර 400ට වැඩි තරඟ, ඒ කියන්නේ මීටර 800, 1500, 3000, 5000 ඒ වගේ තරඟ සඳහා තමයි අපි මෙම ක්‍රමය යොදා ගන්න. ඊළඟට කියනවා පහත රූප සටහන ඇසුරින් 18 20 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා අපිට කියනවා. එතකොට ඒ යටතේ අපි කතා කරනවා ඔය දීලා තියෙන්නේ ආරම්භම් ක්‍රමයක් පිළිබඳව, ආරම්භම් ක්‍රමයක පාද තබා ගන්න ආකාරය පිළිබඳව අපිට දීලා තියෙන්නේ. ඊහත දැක්වෙන රූප සටහන අනුව පියවර ලබා ගන්නේ කුමන ආරම්භක ක්‍රමයකටද කියලා අපිට කියනවා. අපි දන්නවා මේ දීලා තියෙන මැදුම් ආරම්භම මේ සඳහා අපි භාවිතා කරන්නේ පාද එකහමාරක ප්‍රමාණයක්. ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා A සහ B වලින් දැක්වෙන පාද නම් කරන්න. එතකොට A පාදය පෙර පාදය වෙනවා, B පාදය පසු පාදය විදිහට අපිට ලබා දෙන්න පුළුවන්. ඔබට මෙන්න මේ පෙන්වන කොටසේ සඳහා තමයි ওই ප්‍රශ්නේ අහන්නේ. එතකොට A කියන්නේ පෙර පාදය, B කියන්නේ පසු පාදය විදිහට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට කියනවා ඉහත ආරම්භක ක්‍රමය භාවිතා කරන තරඟ ඉසව් දෙකක් ලියන්න. අපි දන්නවා එම ක්‍රමය භාවිතා කරන්නේ ගොඩක් කලාවට කෙටි දුර දාවන තරඟ සඳහානේ. එතකොට මීටර 100, මීටර 200, 400 ආදී තරඟ සඳහා අපිට මේ සඳහා පිළිතුරු විදිහට ලබා දෙන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්. එතකොට ඒකෙදි අපිට කියනවා විදුහල්පතිතුමා ප්‍රසන්න සිනහවකින් යුතුව ඉතා උද්‍යෝගයෙන් උදෑසන රැස්වීම ඇමතුවේ පාසල නියෝජනය කළ සඳුන් ශිෂ්‍යයා සමස්ත ලංකා තරංගාවලියේ කෙටිදුර දාවන ශූරයා ලෙස රන් පදක්කමට හිමිකම් ලබා ඇති බැවින් ඒ වන විට අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුන්ගෙන්ද සුබ පැතුම් ගලා ඒම සිදුවමින් පැවතීම තවත් සතුටට කරුණකි. පාසලේ පිරිසිදු වටාපිටාව සිත් ඇද ගන්නා සුළු බව, පිරිසිදු පානීය ජලය, ප්‍රමාණවත් ක්‍රීඩා පහසුකම්, පෝෂණ වැඩසටහන් හා පාසල තුල ඇති සුරක්ෂිතතාවය ආදී සියලු කරුණු මෙම ජයග්‍රහණයට පිටුහල් වූ බව එතුමාගේ කතාවෙන් කියවිනි. එවිට පාසල් ළමුව අත්පොළසන්දී ප්‍රීති ප්‍රමෝදයට පත්විය. එතකොට මෙන්න මේ කියන කරුණු ටික ආශ්‍රයෙන් ඔය ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කියලා කියන්නේ. අපි දන්නවා මේක ගොඩක් කලාවට පාඩම් කීපයක් මේකට සම්බන්ධ කරලා තියෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධනය, ඊළඟට ආත්ම අභිමානය, ඒ වගේ පාඩම් කිහිපයක්. අපි බලමු මේකේ ප්‍රශ්න වලට පිළිතුරු කොහොමද හොඳයි. අපි යමු මේ ඡේදයේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. ඒ යටතේ තියෙනවා ඉහත ඡේදයේ සඳහන් නොවන මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලියන්න කියලා කියනවා. ඉහත ඡේදයේ සඳහන් වෙන්නේ නැත්තේ මෙන්න මේ වාතය කියන සංකල්පය. එතකොට ජලය, ආහාර ගැන මේකේ සඳහන් වෙන නිසා. ඊළඟ ප්‍රශ්නය මිනිසාගේ ද්විතීක අවශ්‍යතාවයක් ඡේදය ආශ්‍රයෙන් ලියන්න. එතකොට ඡේදයේ තියෙනවා ද්විතීක අවශ්‍යතාවයන් කිහිපයක්. ක්‍රීඩා පහසුකම්, පිරිසිදු වටපිටාව, පාසලේ සුරක්ෂිතතාවය වගේ කරුණු මේ ඡේදයේ තියෙනවා. ඊළඟට ආත්ම අභිමානයට හේතු වන සඳුන් ශිෂ්‍යව සතු සුවිශේෂී හැකියාව කුමක්ද කියලා අපෙන් අහනවා. එයාට තියෙනවා හැකියාවන් කීපයක්. එකක් ක්‍රීඩා හැකියාව. ඒ යටතේ කෙටිදුර දිවීමේ හැකියාව සුවිශේෂී හැකියාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට සඳුන් ශිෂ්‍යයා සහභාගී වන්නට ඇතැයි ඔබ සිතන කෙටිදුර දාවන ඉසව්වක් සඳහන් කරන්න. අපි දන්නවා කෙටිදුර දාවන ඉසව් වලට මීටර 100, 200, 400 වගේ තරඟ යනවා. එතකොට මේ වගේ ඉසව්වකට තමයි මේ සඳුන් සහභාගී වෙලා තියෙන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්න කීපයට. ඊළඟට කියනවා සඳුන්ගේ ජයග්‍රහණය සඳහා ඉවහල් වූ කරුණු ඡේදයෙන් තෝරන්න කියලා අපිට කියනවා. ඒතර ඡේදයේ තියෙනවා ප්‍රමාණවත් ක්‍රීඩා පහසුකම් කියලා කොටසක්. එතකොට ඒක තමයි මෙයාගේ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් හේතුනේ. ඊටත් අමතරව පාසලේ තියෙන ඒ නිර්මාණ වෙලා තියෙන පරිසර තත්ත්වයක් මේකට බලපානවා. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ආත්ම අභිමානයට හේතු වන ඔබ තුල ඇති
ගුණාංග දෙකක් ලියන්න. අපි ගාව තියෙනවා නායකත්වයේ සංවිධානාත්මක බව, අවංක බව වගේ ගුණාංග. ඊළඟ ප්‍රශ්නේදී ඔබට කතා කරන්න ඔබ දන්නා පිටියේ ඉසව් දෙකක් සඳහන් කරන්න. පිටියේ ඉසව් අපි ඉගෙනගෙන තිනවා යගුලිය, කවපෙත්ත, හෙල්ල, උස, දුර, රිට, තුම්පිම්ම වගේ තරඟ. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය ආත්ම අභිමානයට හේතු වන හේතු දෙකක් සඳහන් කරන්න කියනවා. එතකොට ආත්ම අභිමානයට හානි වන හේතු දෙකක් සඳහන් කරන්න කියලා කියන්නේ සමාජයෙන් කොන් කිරීම, නොසලකා හැරීම, අගේ නොකිරීම වගේ හේතුන් ආත්ම අභිමානයට ප්‍රධාන වශයෙන් හානි වෙන්න බලපාන හේතු විදිහට අපි සලකනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න කීපයට. ඊළඟ ප්‍රශ්නය දෙවෙනි කොටසට අදාළ ප්‍රශ්නයක්. ලෝ වේගාත්මක ක්‍රීඩා අතුරට වොලිබෝල් ක්‍රීඩාවද ඇතුළත් වෙමින් පවතී. ඒ අර්ථය උන අපිට රූප රාමු දෙකක් දීලා තියෙනවා A සහ B කියලා. ඒ අර්ථය කියනවා ඉහත A සහ B රූප සටහන් වලින් දැක්වෙන දක්ෂතා දෙක නම් කරන්න කියලා කියනවා. අපි දන්නවා A වලින් දැක්වෙන්නේ උඩුවත් පිරිනැමීම, B වලින් දැක්වෙන්නේ උඩුවත් එසවීම. A වලින් දැක්වෙන්නේ උඩුවත් පිරිනැමීම, B වලින් දැක්වෙන්නේ උඩුවත් එසවීම. ඊළඟට ඒ දක්ෂතාවයේ නවක ක්‍රීඩකයෙකුට පුහුණු කිරීම සඳහා ඔබට කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් යෝජනා කරන්න කියලා කියනවා. ඒ දක්ෂතාවය එතකොට ඒකෙදි කියන්නේ උඩුවත් පිරිනැමීම. එතකොට උඩුවත් පිරිනැමීම මෙන්න මේ පැත්තේ පෙන්වලා තියෙන මේ රූප රාමයෙන් ඔබට බලා ගන්න පුළුවන්. එතකොට මේ රූප රාමයේ ඔබට කියන්නේ බිත්තියකට යම් ඉලක්කයකට පන්දු පිරිනැමීම සිද්ධ කරන්න කියලා. මේක මුලින්ම සිද්ධ කරනකොට පන්දුව රහිතව අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ පන්දුවත් සමග ක්‍රමක්‍රමයෙන් මේ ඉලක්කයට පිරිනැමීම කියන එක දිනු කර ගන්න පුළුවන්. ඊළඟට කියනවා B දක්ෂතාවයට අදාළ නීති දෙකක් සඳහන් කරන්න කියලා. එතකොට B දක්ෂතාවයට අදාළ වෙන නීති B දක්ෂතාවය කියලා කියන්නේ උඩුවත් එසවීම කියන එක. එතකොට අපි දන්නවා උඩුවත් එසවීමේදී පන්දුව අල්ලා විසිකිරීම සිද්ධ කරන්න බෑ. එසවීමකදී එක් වරකට වඩා අතේ ස්පර්ශ වෙන්න බෑ. ඊළඟට පන්දුව අතේ රැඳී තියෙන්න බෑ. අන්න ඒ වගේ මේ දක්ෂතාවයට අදාළ නීති අන්න ඒ වගේ වලින් අපිට සටහන් කරන්න පුළුවන්. එතකොට වොලිබෝල් ක්‍රීඩාව සම්බන්ධව ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් ඔබට ලැබෙන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්න කීපයකට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ධාවන තරංගවල දුර ප්‍රමාණය අනුව කොටස් වලට බෙදා වෙන් කළ හැකිය. ඒ සඳහා භාවිතා කරන තරංග ඇරඹුම් ක්‍රම දෙකක් පවතී. අපි ඇරඹුම් ක්‍රම ගැන ඉස්සෙල්ලත් කතා කරා. ඒ සඳහා අනන්‍ය වූ විධානද පැවතීම විශේෂත්වයකි අන්න කියලා කියනවා. ඊළඟට අපෙන් අහනවා ධාවන තරංග දුර අනුව බෙදිය හැකි ප්‍රධාන කොටස් තුන මොනවද කියලා අපි දන්නවා. කෙටි දුර, මැදුම් දුර සහ දිගු දුර කියන බෙදීම අපිට දක්වන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ කුදු ඇරමුමේ ප්‍රභේද නම් කරන්න. අපි ඉගෙන ගත්ත කුදු ඇරමුමේ ප්‍රභේද කෙටි ඇරමුම, මැදුම් ඇරමුම සහ දිගු ඇරමුම කියන ප්‍රභේද තුන අපි පාඩමේදී ඉගෙන ගත්තා. ඊළඟට කුදු ඇරමුමේ ආරම්භයේදී දෙන විධාන මොනවද කියලා අපි ඉගෙන ගත්තා. අපි දන්නවා හිටි ඇරමුමේදී ලබා දුන්නේ විධාන දෙකයි. සරසෙන් සංඥාව එහෙම නැත්නම් වෙඩිහඬ කියන එක අපිට ගන්න පුළුවන්. ඊළඟට කුදු ඇරමුමේදී අපි දන්නවා විධාන තුනක් ලබා දුන්නා. සරසෙන්, වේන්, වෙඩිහඬ එහෙම නැත්නම් සරසෙන්, වේන්, සංඥාව කියන විධාන තුන තමයි අපිට ලබා දුන්නේ. එතකොට ඔන්න විදිහට අපිට පිළිතුර දක්වන්න පුළුවන්. ඊළඟට ප්‍රතික්‍රියා වේගය වර්ධනය කර කිරීමට කල හැකි ක්‍රියාකාරකම් දෙකක් අපි දන්නවා. දාන වේගය නැත්නම් තරඟ ආරම්භය සඳහා ප්‍රතික්‍රියා වේගය කියන එක ඉතාම වැදගත් එකක්. ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් අපි ඉගෙන ගත්තා. නිදාගෙන ඉඳලා සංඥාවකට අනුව දිවීම, හිටගෙන ඉඳලා සංඥාවකට අනුව දිවීම, ඊළඟට මුණින් අතට ඉඳලා සංඥාවකට අනුව දිවීම වගේ ක්‍රියාකාරකම් ඔන්න තියෙනවා. උඩුකුරුව වැතරේ සිට විධානයට ක්ෂණිකව මීටර 100ක් දිවීම. මීටර 100ක් නෙමෙයි, අතන මෙතන මීටර 10ක් වෙන්න ඕන. බිම වාඩි වී සිට විධානයට ක්ෂණිකව මීටර 10ක් දිවීම වගේ පිළිතුරු. එතකොට මේ උඩ පිළිතුරෙත් මීටර 100ක් මේක මීටර 10ක් වෙන්න ඕනේ. එතකොට මීටර 10ක වගේ දුර ප්‍රමාණයක් සංඥාවකට අනුව අපිට එක එක ඉරියව් වල ඉඳලා දිවීම පුහුණු වීම තුළින් අපිට පුළුවන් ප්‍රතික්‍රියා වේගය වර්ධනය කරගන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ දෙන්න ඔබ විදුහලේ පැවැත් වූ වාර්ෂික ක්‍රීඩා
උත්සවයේ ප්‍රධාන අංගයක් වන ආචාර පෙළපාලි උත්සවයට ගාම්භීරත්වයක් ගෙන දුන් අතරම කාගෙත් පැසසුමට ලක් වී අපි දන්නවා මේ තියෙන්නේ ආචාර පෙළපාලිය පුහුණුවමු කියන අපිට අදාළ වෙන පාඩමක ප්‍රශ්න කීපයක්. එතකොට ඒ යටතේ අපෙන් අහනවා ආචාර පෙළපාලියක දක්නට ලැබෙන ප්‍රධාන හැරීම් වර්ග 3. එතකොට අපි දන්නවා වමට හැරීම, දකුණට හැරීම සහ ආපසු හැරීම කියන හැරීම් 3 තමයි අපි මේ සඳහා භාවිතා කරන්නේ. ඊළඟට ගමනේ යාමේ ප්‍රභේද කීයද? අපි ඒක ගැන කෙටි ප්‍රශ්න පත්‍රයේදීත් කතා කළා. ශීඝ්‍ර ගමනේ යාම සහ සෙමින් ගමනේ යාම කියන එක ආචාර පෙළපාලියක සම්මාන දැක්වීමේදී දෙන ලබන විධානය සඳහන් කරන්නේ. එතකොට අපි දන්නවා ගමනේදී සම්මාන දකුණට බලන් කියන විධානය තමයි අපිට මේ සඳහා ලබා දෙන්නේ. ගමනේදී සම්මාන දකුණට බලන් කියන එක තමයි දකුණ බලන් කියන එක තමයි අපි මේ සඳහා ලබා දෙන විධානයක් විදිහට අපි භාවිතා කරන්නේ. හොඳයි. අපි අද දවසේදී මේ වගේ ප්‍රශ්න කීපයක් ඔබ සමග සාකච්ඡා කරේ. ඔබට පළවෙනි වාර විභාගයට විෂය කරුණු යම් ප්‍රමාණයක මතක් කර දීමේ අභිලාෂයෙන් එහෙමනම් අද දවසේ මේ වීඩියෝ පාඩම අවසන් කරනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.